මේ බාන්නකෝ ඉතින් මේ. ඒකේ නිකන් රටාවක් තියෙනවා මේ. ඔන්න හරි. එතනින් හම්බෙච්ච හොඳ ස්ටෝන් එකක් මෙන්න මේක මේ පරණ එකක්ද? මේ වලන් කට්ටත් විතර පරණ එකක්ද නේ? ඒ කියන්නේ ඇඹිලි වලින් කරුවේ කොයි කාලේ? මුක්කොරලා කරපු ඔය. ඕම තමයි තියෙන්නේ. මුක්කොරලා ඉන්නේ ඒක. ඔන්න ඔය වල කපාගෙන යනකොට අපිට වලංකටු යහමින් හම්බ වෙන්න ගත්තා. වලංකටු වල තිබුණේ හරි අමුතු කැටයන් ස්වරූපයක්. ඉතින් මම නම් ඒක ගණන් ගත්තේ නැහැ. මොකද මම කලින් ඕව දැකලා නැහැ. අපි විශ්වාස කරන්නේ ඉල්ලම ප්‍රධානම දේ මෙන්න මේක. මේක ප්‍රබල සාක්ෂියක්. ඕගොල්ලෝ දකින්න මේක ගොඩක් වෙලාවට නිල් කැල්ලක් මොකක් හරි සෆා එකක් වෙන්න පුළුවන්. මෙන්න මේක විදලා තියෙනවා හරි ලස්සනට ඕන් හැඩ කරලා. දැන් අද කාලේ මේ වගේ ලයින් නැහැ නේද? ඉතින් අර කතාවත් එක්ක පැරන්නකෝ මට එකඟ වෙන්න වෙනවා. අර පණුගල් කියලා මේ දේවල් අයින් කරනවා කියපු කතාව. දැන් ඒක හරියටම මට මේ පතලෙන් සාක්ෂාත් වුණා. එතකොට ඔය මුක්කරු කරපුවා ඒව මේව කියන්නේ එතකොට? ඔව් මේ වගේ තමයි. ෂුවර්ද? ෂුවර්. මේක මට 아무තු මේක ළඟ එකක් නෙමෙයි. ළඟ එකක් නෙමෙයි නේ. ඒ කියන්නේ මේ විදිහට දැන් නෑ. නෑ. කොහෙද? ඔයා ගන්න බෑ. මේ විදිහට මේ දෙපැත්තට තියෙන්නේ නෑ. ඔත්තල. ලොකු වෙන කියලා පොඩ්ඩක් කියන්න. ලොකු වෙන. බලන් කට්ටද? මේ ඕගොල්ලන්ට අපෙන් දැන් මිලදී ගන්නට පුළුවන්. ලෝකේ අනර්ගතම මැණික් වෙන අපේ රටේ අපේ මැණික් වලින් හදපු 100%ක් handmade jewelries. පුරා ජෙම්ස් අපි මේ වෙනකොට අපේ unique jewelries product රිලීස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ළඟ එන වැලන්ටයින් එකට තමන්ගේ ආදරවන්තියට තිලින කරන්නට. එහෙම නැත්නම් ladies ring එකක් විදිහට තමන්ට මිලදී ගන්නට අපි ඩිසයින් කරපු eternal love ring මේ ladies ring එක මේ වෙනකොට ලෝකේ පුරා ගොඩ දෙනෙක් අපෙන් මිලදී අරගෙන තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට හැමදාම කියනවා වගේ handmade jewelry එකකට ලංකාවේ gem stone එකක් අල්ලපුවාම ඒකට ලැබෙන වටිනාකම ඒකට ලැබෙන ලස්සන වචනෙන් කියලා ඉවර කරන්න බෑ. ඉතින් මේ දකින්න අපි දැනට දවස් 2-3කට කලින් කරපු ලස්සන blue spinel ring එකක් අපි ලංකාවේ ඕනම තැනකට මේ rings මේ jewelries ඔයගොල්ලෝගේ ගෙදරටම ලබා දෙනවා. ඉතින් ඒ වගේම මේක තමයි අපි මේ අවුරුද්දේ ඉස්සෙල්ලම කරපු gold jewelry එක. ඉතින් මේක අපි ලබා දුන්නේ අපේ channel එක බලන අපිත් එක්ක කාලෙක ඉඳලා එකතු වෙලා ඉන්න නංගි කෙනෙක් වෙනුවෙන්. එයා තව කෙනෙක්ට දෙන present එකක් විදිහට. Eternal Love Ring Ladies Ring එක, Infinity Flame Gents Ring එක සහ Vintage Castle Ladies Ring එක. ඉතින් Juliet Grace කියන මෙන්න මේ ලස්සන pendant එකෙන් අපි jewelry වෙනකොට create කරලා තියෙනවා. ඉතින් තමන් වෙනුවෙන් හරි ජීවිතේ තමන්ට වටින කෙනෙක් වෙනුවෙන් මේ වගේ jewelry එකක් gift කරන්න කැමති අය අපිව contact කරගන්න. ඉතින් මේ වෙනකොට දැනටමත් ලෝකේ ගොඩක් රටවලින් අපි මේ products දික ඉල්ලුමක් ලැබිලා තියෙනවා. අපි අපිට එන හැම order එකක්ම බාරගන්නෙත් නැහැ. මොකද මේක හරි විදිහට කරන්න ඕන නිසා කාලේ අරගෙන limited orders ටිකක් විතරයි අපි බාරගන්නේ. ඉතින් මේ වගේ jewelry එකක් ඔයාගෙම කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට present එකක් විදිහට කාට හරි දෙන්න ඕන. අපිව මේ දාලා තියෙන විස්තර වලින් contact කරගන්න. gemstone එකක් අල්ලපු jewelry එකකින් ඔයාගේ character එකට ලැබෙන්නේ ලොකු power එකක්. ඉතින් මීට අමතරව මේ පෙන්නන හැම design එකක්ම අපේ collection එකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ description එකේ ඒ හැම විස්තරයක්ම ඕගොල්ලෝ දැක බලා ගන්නට පුළුවන්. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න පූර්ව ජේම්ස් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම. ඉතින් සෑහෙන ගොඩ කාලයකට පස්සේ තමයි අද ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඕගොල්ලෝ අහලා තියෙනවද රත්නපුරේ කට්ටියට නම් මේක මේ කියන්නේ අහලා නැති දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. ඔයගොල්ලෝ අහලා ඇති දෙයක් සාමාන්‍යයෙන් පතලක් කපනකොට වලංකටු හම්බුනොත් පතල් කපන කට්ටියගේ බාසුන්නහලගේ මූණ වලට පොඩි හිනාවක් එනවා. ඉතින් තව සමහරව අහලා ඇති මේ වලංකටු හම්බ වෙනවා නම් මෙන්න මෙතන මැණික් තියෙනවා කියලා. තව සමහරව අහලා ඇති අපිට මාර විදිහට මැණික් හම්බුණා චුට්ටක් paluduයි. හැබැයි මාර වර්ග වල මැණික් ටිකක් හම්බුණා.
ඒ හම්බ වෙච්ච එකම සෑහෙන වළංකඩු ප්‍රමාණයක් හම්බුණා කියලා. ඉතින් ඒත් එක්කම තව කතාවක් ඕගොල්ලෝ අහලා ඇති මුක්කරු කරපු තැනක් බලන්න මුක්කරු හිටපු තැනක් බලන්න ඒ තැනක් හම්බුනොත් ඕගොල්ලෝ ගොඩ තමයි වළංකටු එක හොඳ ඉල්ලමක් හම්බ වෙනවා. ඒක සුපිරිම තමයි නහින්න දෙයක් නැහැ. අඩි 3න් 4න් තියෙන්නේ ওই ටික ගරන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය ඔක්කොම කතා කිහිපයක් කතා 5-6ක් නෙමෙයි එක කතාවක්. ඉතින් මමත් ওই කතා ওই විදිහටම අහලා තිබුණා. හැබැයි මම දකින්නකම් මට චුට්ටක් ඕගොල්ලන්ට කියන්නට අපහසු නිසා අපි මේ මුක්කරු කියන කතාව මේ මුක්කරු කියන සංකල්පය ගැන අපි කලින් ෆුල් වීඩියෝ එකක් කළා. ඒක ඕගොල්ලන්ට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් හැබැයි මම එක්ස්පීරියන්ස් කරා ඇත්තටම ඔව් වළංකටු හම්බුනොත් මැනික් හම්බෙන්න පුළුවන්. මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඕගොල්ලෝ මේ වීඩියෝස් අපි ලයිව් දැකපුවම ඕගොල්ලන්ට පෙන්නවා. ඉතින් ඒක හොඳම ටික මේ වීඩියෝ එකේ හොඳම ටික ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ ස්කිප් කරන්න එපා කියලා මම ඕගොල්ලෝගෙන් ඉල්ලනවා. මම සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ. මොකද ඒ තරම් වටිනවා. විශේෂයෙන්ම මැනික් කැපුවත් මැනික් හොයන්න ඕගොල්ලෝ මේ මැනික් ව්‍යාපාරයේ පතල් කර්මාන්ත එක්ක සම්බන්ධ වෙලා හිටියත් මැනික් ව්‍යාපාරය කළත් නොකළත් ඕගොල්ලොන්ට පින තියෙනවා නම් මේ දේ මේ විදිහට හම්බ වෙන්න පුළුවන් නිසා ටොයිලට් වලක් කපද්දි ලිඳක් කපද්දි අත්තිවාරමක් කපද්දි මොකද මේක තියෙන්නේ අඩි 50-60 යටින් නෙමෙයි සාමාන්‍යයෙන් අඩි 2-3 යටින් මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මම එහෙම කියන්න හේතුව මේකට මැනික් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියත් නැතත් ඕගොල්ලන්ට සෑහෙන වටිනවා කියලා කියන්න හේතුව තමයි මම ඕගොල්ලන්ට කලින් කිව්වා ලංකාවේ මැනික් මධ්‍යස්ථානයක් උනේ ලෝක මැනික් වල අගනුවරුනේ ඊයේ පෙරේදා නෙමෙයි අවුරුදු 10 ගානකට කලින්. ඉතින් අපි මුක්කරු ගැන මම පොඩි හැඳින්වීමක් කළොත් සාමාන්‍යයෙන් මුක්කරු කියලා කියන්නේ ඒ කාලේ ලංකාවේ මේ මැනික් මිලදී ගන්න මැනික් හොයන්න මැනික් කට් කරන්න මේ ජුවලරි හදන්න ආපු කට්ටියක් කියලා කියනවා. ඉතින් අන්න එතෙන්දී ඒගොල්ලෝ සමහර තැන්වල මැනික් හෙව්වා. තව සමහර තැන්වල මැනික් ඒගොල්ලෝගේ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල ඒගොල්ලෝ මැනික් කැපුවා. තව සමහර තැන්වල ඒගොල්ලෝ ජුවලරි කළා. ඉතින් මේවා රත්නපුරය සහ මේ මැනික් හම්බ වෙන තැන් බහුලව ඒ දේවල් සිද්ධ වුණත් අපි දන්නවා මේ වෙනකොට හොයාගෙන තියෙනවා ලංකාවේ මං මීට ටික කාලයකට කලින් කිව්වා ලංකාවේ හැමතැනම මැනික් හම්බ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක කියලා මාස 2-3ක් විතර වගේ යනකොට ජර්මන් ජුවලරි ඔතොරිටි එකෙන් ඒක කන්ෆර්ම් කළා ලංකාවේ මේ පොළොවේ මැනික් 70%කට වගේ මට මතක විදිහට මැනික් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔතෙන්දී අපිට නොදන්න දේවල් මැනික් පිළිබඳව සෑහෙන පරණ මිනිස්සු දැනගෙන ඉඳලා විශේෂයෙන්ම ඔය මුක්කරු කියන මැනික් වලට සෑහෙන ඉහළ ඉල්ලුමක් හසවත් තිබුණු ඒ මිනිස්සු කොට්ටාශය දැනගෙන තිබුණා. ඉතින් එතෙන්දී ඔය රත්නපුරේ වෙන්න පුළුවන්, ඒක මොණරාගල පැත්තේ, ඒක බිබිල පැත්තේ, ඒක බුත්තල පැත්තේ, ඒක බුණු තැන්වල මේගොල්ලෝගේ මම අහලා තියෙන විදිහට ඒ මැනික් ජනාවාස මේ මුක්කරු ජනාවාස පිහිටවගෙන තිබුණා සහ මේ තැන්වලට රත්නපුරේ ගෙනිච්ච මැනික් එහා මෙහා කරලා ඒගොල්ලෝගේ මධ්‍යස්ථාන එක ලංකාවේ තැන්වල තිබුණා. ඉතින් අන්න ඒ වගේ තැනක නම් ඕගොල්ලෝ නොදැනුවත්ව හරි ඉන්නේ. ඕගොල්ලොන්ට මෙන්න මේ සාධක හම්බුනොත් ඒවා මග හැරගන්න එපා. ඒක රත්නපුරේ වේවා ඒක ඕනෙම හබරන කොළඹ මේ කිසිම පැත්තක වෙන්න පුළුවන්. ඒක තමන්ට පින තියනවා නම් මම කලින් වගේ පින තිබුණත් අපිට දැනුම මේ දේවල් දන්නේ කරන්නේ නැත්නම් ඒ දේවල් මගහැරලා යන්න පුළුවන්. ඉතින් ඒකයි මම මේක මැනික් ගැන ඕගොල්ලෝ මේ මැනික් ව්‍යාපාරයේ පතල් වල නියලිලා හිටියත් නැතත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා කියලා කිව්වේ. දැන් මම හිතන්නේ ඕගොල්ලන්ට මම මේක අදහසක් දුන්නා. ඕගොල්ලන්ට ලොකු අයිඩියා එකක් එනවා ඇති. දැන් මම මොකක් ගැනද කරන්න යන්නේ කියලා මේ දේවල් මම මෙහෙම කටින් කියනකට වඩා මගේ එක්ස්පීරියන්ස් එක ෂණිකවම ඕගොල්ලන්ට මම දෙන්න. මෙන්න මේවයි මේ තැනදී හම්බ වෙන්න ඕනි. මේ දේවල් හම්බුනොත් මේ විදිහට කරන්න ඕගොල්ලෝගේ ජීවිතේ එක ක්ෂණයකින් ගොඩ දාගන්න පුළුවන් මෙන්න මේ විදිහයි කියලා. එහෙනම් මම ඕගොල්ලන්ට කලින් එකයි කිව්වේ මම වීඩියෝස් වල කියන්නේ මේක ස්කිප් නොකර දිගටම බලන්න කියලා. මේක අතිශය වැදගත්ම දෙයක්. මට දැනෙන විදිහට සහ ඕගොල්ලෝ දවසක තේරුම් ගනිවි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඒත් එක්කම ඕගොල්ලන්ට අපෙන් දැන් 100%ක් ස්වභාවික natural gemstones වලින් හදපු අපේ ආභරණ මිලිදිය ගන්න පුළුවන් මේ වීඩියෝ පටන් ගන්න කලින් ඕගොල්ලෝ දැක්කා. ඉතින් මේ විදිහට අපි සකස් කරලා තියෙන්නේ ඕඩර්ස් ටිකක් අපි මේ විදිහට රෙඩි කරලා තියෙනවා. මෙතන තව එකක් තියෙනවා චේන් එකක් සහ සිලෝන් රෝඩෝලයිට් ගානට් පෙන්ඩන්ට් එකක්. ඉතින් ගොඩ දෙනෙක් මාව ට්‍රස්ට් කරලා මේ ප්‍රොඩක්ට්ස් අපින් මිලදී ගන්නවා. ඒ හැම දිනකටම බොහොම ස්තුතියි. එයම පිට රටවල ඉන්න අපේ කට්ටිය මෙහාට gift එවන්න සහ වුන් වෙනුවෙන් සෑහෙන දෙනෙක් මගෙන් මේ ජුවලරිස් මැනික් අල්ලපු ජුවලරිස් මගෙන් මිලදීගෙන තිබුණා. ඉතින් සමහර කරලා ලක්ෂ ගණන් අපිට කිසිම ජීවිතේ දැකපො නැති මිනිස්සෙක්ට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ ඕගොල්ලෝ මං වෙනුවෙන් දැකපු තියපු ඒ විශ්වාසයට බොහොමත් ස්තුතියි. ඉතින් මම ඒ විශ්වාසය වෙනුවෙන් ඕගොල්ලන්ට
ඒ අනිත් පැත්තට මගින් ලැබෙන්න ඕනේ දේවල් මම 100 කෝටියක් කරනවා. ඒක මේ ජුවලරිස් ගන්න කට්ටිය දන්න දෙයක්. ඉතින් බොහොම ස්තුතියි. ඒකට මම කෙරෙහි තිබ්බ විශ්වාසය. ඉතින් ඔන්න ඔය විදිහට මම කතාව පටන් ගත්තා. එහෙනම් දැන් මේ කතාව මෙතනින් නතර කරලා අපි යමු පතලට. මේ හැම සාධකයක්ම ඕගොන්ට පෙන්නලා ඕගොන්ට අදහසක් දීලා මේ දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. අපි යමු එහෙනම් පතල පැත්තට. ඉතින් මට ඔන්න ඔය පටන් ගත්ත වලේදී තමයි එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මම නිරන්තරයෙන්ම ජිම් ලෝග් එකේ ඩේලි මේ හැම දෙයක්ම ඔයගොන්ට කරලා පෙන්නනවා. ඉතින් මේ විදිහට මෙතන මේ අපි පතල් වල ගොඩක් ගැඹුරුවරක් තමයි දාන්න හැදුවේ. මෙන්න මෙතනින් මේ දේවල් ටික වෙනස් වුණා. පරණ එකක්ද? ඔය වලංකටු එක්ක මුක්කුරු සම්බන්ධයේ වලංකටු එක්ක මැණික් හම්බ වෙන එක මම අහලා තිබුණා. හැබැයි මම කවදාවත් දැක්කේ නෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට උතන හම්බෙච්ච හම්බ වෙන පළවෙනි වලංකට්ට. ඉතින් ඒත් මම එච්චර ලොකුවට ගණන් ගත්තේ නෑ. හැබැයි ඉතින් ළඟ ළඟ ටිකක් හම්බෙtti අපේ බසුන කලින් එච්චර ඒක හිතුවේ නෑ. හැබැයි ළඟ ළඟ වලංකටු හම්බ වෙනකොට මෙන්න මේ වගේ අමුතු විදිහේ ඒවා තීරණේ චුට්ටක් වෙනස් වුණා අපේ කට්ටියකම. මොකද මම කලින් මේක එක්ස්පීරියන්ස් කරලා තිබුණේ නැහැ. හැබැයි විජේලා මේගොල්ලෝ ඔක්කොම පොඩ්ඩක් අයිඩියා පිට තමයි හිටියේ. ඔය මුක්කරු කියන ඒ කතාවේ ඊළඟ ගර්ව තිබුණ නිසා. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු මේ දෙක ගාල් ඉන්නේ. මේ පාන්නකෝ ඉදීමේ ඒකේ නිකන් රටාවක් තියෙනවා මේ. ඔව්. බලන්න. නෑමිලි කොල්ටි. නෑමිලි කොල්ටි මේ කොල්ටියක් දකින්නව නෑනේ. නෑමිලි. ඈ? නෑමිලි. ඔව්. කරන්නේ කින්නේ. නෑමිලින් ගන්න කාලෙත් දැන්. අම්මපා. ඔව්. ඉවත් දන්නේ නෑ. ඒ කියන්නේ නෑමිලි වලින් කරුවේ කොයි කාලේ? ඒ මුක්කොරලා කරපු ඔය. ඔව් ඒක නිකන් අමුතු ලයින් එකක් ඒක. මම නම් කවදාවත් දැකලා නෑ. මේ මාත් කවුද? දැන් දෙයි. වර්ණයි ඒක. ඔන්න හරි හරි. ඕම තමයි තියෙන්නේ. මුක්කොරලා ඉන්නේ ඒක. අම්මපා. ඉතින් ඔන්න ඔය දැක්ක කලින් අපිට මේ අද කාලේ දකින්න බැරි වළංකටු ස්වභාවයක්. මොකද දෙපැත්තම කැටයන් කපලා තියෙනවා. ඉතින් ඔන්න ඕකෙන් තමයි මේ කට්ටිය ඔය විදිහේ ඕගොල්ලෝ දන්නවා විජේ බසුන හැම කියන්නේ දශක ගානක මේ මැණික් පතල් වල පළපුරුදු තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ දන්නවා මුක්කරු ඉල්ලන්ද ඕන ඉල්ලමක් ඒගොල්ලෝ කරපු අය. ඉතින් සාමාන්‍ය හැබැයි මේ මුක්කරු ඉල්ලමේ ඉල්ලමක් පිහිට ඉල්ලමක් කියලා නැහැ. මොකද මේවා මේ මුක්කරු කියන අය එක්කෝ මෙතන මැණික් වැඩ කරලා එහෙම නැත්නම් මෙතන මැණික් ගරලා එහෙම නැත්නම් මේගොල්ලෝ මෙතන මැණික් තමන්ගේ ඒ දේවල් රැස් කරලා තිබිච්ච තැනක් වෙන්නට පුළුවන්. ඒක හින්දා નિયમિત මම දන්න විදිහට નિયમિત ඉල්ලමක් මෙයාලා වකුඩු ඉල්ලමක් එහෙම දෙයක් නැහැ. මේ කුණුපස්වල විශේෂයෙන්ම අඩි 2 3 මට්ටමේ තමයි මේක තියෙන්නේ. ඉතින් මම ඒකයි ඕගොල්ලන්ට කලින් කිව්වේ මේවා මැණික් පිහිටන්න ඕනේ නැහැ. ඕන් හිටපු ජනවාස ඕනි තරම් ලංකාවේ තියෙන්න පුළුවන්. ඉතින් රත්නපුරෙන් පිට මැණික් තියෙන තැන් වලින් පිටපවා මේ වගේ දේවල් ඕගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම මෙන්න මේ අනාවරණය කළේ. හොඳින් මතක තියාගන්න මෙන්න මේ වළංකටු වල ස්වභාවය. මොකද මේගොල්ලෝ මේවා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේවත් එක තමයි අපිට මම ඕගොල්ලෝ දැන් තව ටිකකින් පෙන්නනම් මැණික් හම්බ වෙන හැටි. මේක මට මුළු රටටම කියන්න ඕන. මොකද මේවා සාමාන්‍යයෙන් ශනිකවම ඕගොල්ලෝගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් තැනක් තමයි මැණික් කියලා කියන්නේ. මෙහාටත් තියෙනවා. මේකයි වැඩි. කොරහාය උනත් තියෙන්න බෑනේ මේ විදිහට. ඔව් කොරහක් තියෙන නෑමිලි වල. ඔව්. එතකොට ඔය මුක්කරු කරපුවා ඒවා මේවා කියන්නේ එතකොට? ඔව් මේ වගේ තමයි. ෂුවර්ද? ඔව්. ඔයා දැකලා තියෙනවද? ගැටේ තියෙනවනේ. ගැටේ ඝනකම. ඉන්නේ මෙච්චර තියෙයි. ඒකේ අඹුණන්නේ. හම්බුණා. ඔව්. එතකොට මෙච්චර තියෙයි. ඔව් ඕගොල්ලෝ මේ මුක්කරු ඒවා දැකලා තියෙනවද? නෑ මං කියන්නේ කරපු තැන් ගහපු දෙයි. දැකලා තියෙනවද? ඔව්. වැඩ කරලා තියෙනවද? වැඩ කරලා තියෙනවා කියන්නේ මේ ඒගොල්ලෝ තමයි මේ අර මේකෙන් ගන්න තියෙන්නේ. නෑ මේ නෑබිලි වගේ එකක්. ඔයාලා බලන්න. ඒක අර කැලි තිබුණොත් මැණික් තියෙනවා. මැණික් තියෙනවා. ළඟ තියෙනවනේ. ඒගොල්ලෝ ගෞඩ අරමේ වීසි කරලා යනවා. වීසි කරනවනේ. මේ නූල් ගලුත් වීසි කරනවලුනේ. ඔව්. ආර් නූල් අරමේ වීසි කරනවා. ගන්නේ ඒගොල්ලෝ නිලුයි රතුයි තමයි ගන්නේ. පුෂ්පරාග. ඔව් පුෂ්පරාග. ඒ ජන්තේ වීසි කරලා යනවා. ඒකෙන් දාර පුෂ්පරාගෙන් මම වීසි කරගෙන යනවා දැන් මිල. ගෙවුඩ එහෙම. ගෞඩ. මේකනේ. ඒක මේ කුරුපාලෙත් නේ ඉත බෑත් කිව්වනේ යෝඩ විසි කරලා. ඔව් ඔව් මේ අවුරුදු 30 40කට කලින් වීසි කරේනේ. වයිරෝඩි. නම් තිබුණා. ගෙවුඩ බඩු ගෙවුඩ දුංගල් සිල්කි ඒවා ඔට්ටු බඩු තායිලන්තේ ගොඩ ගියා නේද? මේක මට 아무තු මේක ළඟක එකක් නෙමෙයි. ළඟ එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ විදිහට දැන් නෑ. නෑ. කොහෙද? ඔයා ගන්න බෑ. මේ විදිහට මේ
දෙපැත්තට තියෙන්නේ නෑ. ඒ දෙපැත්තට තිබුණ එකේ මොකද්ද ප්‍රයෝජනේ? ඉතින් මටත් මේක අදාහ ගන්න බැරි මේක වලවල් ඔක්කොට තිබුණාද දන්නේ ගෙවිලක් දන්නේ නෑනේ. මේ ගෙවිලා කරලා ගෙවිලා. ඒ තමයි එක්සකොර හැටියට එක්සකොර ඕ මේක මෙම ගෙවිලා දෙපැත්තට තියෙන්නේ නේ. කතිරේ කතිරේ වගේ. නෑනේ බං. මේක මොකක් පරණ සීන් එකක් තමයිනේ. මේක පරණ එක. දැන් තියෙන්නේ නෑ මේ විදිහට නෑ. නෑනේ. කියන්නේ දැන් කියන්නේ ගොඩක් අපි අවුරුදු 30 40 50 60 මේ මෙහෙම කියන්නේ තියෙන්නේ නෑනේ. නෑනේ. ඔය ගොඩාක් උඩ තියෙන එකෙන් තමයි තියෙන්නේ. උඩෙන් තමයි තියෙන්නේ. මේ සමහර ගල් වල බලන්න මැණික් වල විදලත් ඇති. මුකරුන්ගේ තැන්නේ. සමහර විට මේක මේ කපොළු වල හිටින්න වගේ නිකන් හදලක් දන්නේ. නෑමිලි යනවට එක අතර දීලා තියෙන්නේ. මේකම අමුතුමයි. මේකෙන් තමයි කරලා තියෙන්නේ. මේකෙන් කරලා වෙන්න ඕනේ මම. තියෙන හොඳයි නේ. මුකුරු ගරුවොත් ඉතින් අනිවාර්යෙන් තියෙන්නත් ඕනේ. මනික් නේ. ඒක තියෙන්නේ ගොඩ ඉල්ලම වල. ඉතින් මේක ගොඩ තමයි ගොඩ ඉන්න. නෑ මේ කියන්නේ වැඩි ජඹුරු වෙයි. නෑ. නෑ. මේ වගේ ගොඩ තමයි තියෙන්නේ. මනට කන්නේ. නෑ නෑ නෑ. ඔයගොල්ලෝ ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා මම ඔයගොල්ලන්ට කලින් කිව්වා රත්තරපුර විතර නෙමෙයි මේගොල්ලෝ ගොඩක් ජනවාස මේගොල්ලෝගේ තිබුණා ලංකාවේ හැමතැනම. ඉතින් ටොයිලට් වලක් කපද්දී, ලිඳක් කපද්දී, එහෙම නැත්නම් අත්තිවරමක් හරි කපද්දී මෙන්න මේ වගේ ඒවා හම්බ වෙනවා නම් ළඟ සැලකිලිමත් වෙන්න. මොකද මේව එක මැනික් හම්බ වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ඒක තේරෙනවා. මම ඕගොල්ලන්ට මේක පෙන්නලා දැනුවත් කරලා තියෙන නිසා ඒකම ඕගොල්ලන්ට කිව්වේ මේක තව ඉස්සරහට තව ටිකක් තියෙනවා මේ මැනික් හම්බ වෙන්න එක. ඉතින් හොඳම වීඩියෝ එකක් ස්කිප් කරන්න නැතුව බලන්න කියලා මැනික් පැත්තට සම්බන්ධ වෙලා හිටියත් නොහිටියත් මේ දෙකොළොන්ටම මේක අතිශය වටින නිසා. ඉතින් ඒ වගේ උන්ට පේනවා ඇති මේ සැරිසිරට හම්බ වෙන මේ වළං කටු වල ස්වභාවය තනිකරම වෙනස්. එක එක රටා තියෙනවා ඇතුල් පැත්තෙත් එළිය පැත්තෙත් මේ පැති දෙකේම. ඒක තමයි මේකේ විශේෂත්වය. ඉතින් මේකට ඔගොන්ට මොන හරි දෙයක් ඇඩ් කරන්න තියෙනවා නම් ඒකත් ඇඩ් කරන්න අපිට වඩා මේ දේවල් දැකපු අය ඇති. මේවා කරපු අය ඇති. ඉතින් ඒගොල්ලෝගේ කමෙන්ට්ස් විදිහට අපිට මේ දේවල් ෂෙයා කරගන්න. වැඩියලා එනවා. අපු ගම නානවා. ඉගාන වගේ කලෙත් අරගෙන ඉතින් ඊට පස්සේ අපි මේ පළවෙනි අදීර විදිහට ඔන්න ඔය ගත්ත නිකන් ගොඩ පස් ටික අපි මේ විදිහට හොදලා බලන්න හැදුවා. ඒ කියන්නේ අර මහ පරිමාණේ පතල් වගේ නෙමෙයි අඩියයි 2යි 3යි උඩරිම. ඉතින් ඒ මට්ටමේ තමයි ගොඩක් වෙලාට මේ මුක්කරු ඉල්ලමත් නෙමෙයි අත්‍තර මේ මුක්කරු හිටපු මේ දේවල් තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔය දැනුත් ඔය අපි හොදන ගමන් ඉඳදී මෙන්න මේ වගේ වළං කට හොම්බෙනවා. ඉතින් ඇත්තටම අපි අර සමහර පතල් වල නම් අපි කට්ට හොයනවා ඉල්ලම් කැට හොයනවා. ඉතින් ඒවනේ හොයන්නේ. ඉතින් මේ වගේ දෙයක් ගන්නකොට ගොඩක්ම බලන්නේ මේ වළං කටු වැඩියෙන් හම්බෙනවා නම් අපිට සතුටුයි. අර ඔය ඉල්ලම් හම්බ වෙනවා වගේම ඉල්ලම් කැට එහෙම හම්බ වෙනවා වගේම කට්ට හම්බ වෙනවා වගේම. ඉතින් ඔන්න ඔය විදිහට පොඩි පොඩි ගෙවුඩ කෑලි වලින් අපිට මේ වළං කටු එක මේ විදිහට මැනික් හම්බ වෙන පටන් ගත්ත විදිහයි ඕගොල්ලෝ ඔය දැන් දකින්නේ. ඉතින් අන්න ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ. ඒ කියන්නේ සමහර තැන්වල මීට වඩා ලොකු මැනික් හොඳ පිරිසිදු තත්වයේ තියෙන මැනික් හම්බ වෙනවා. දැන් ඕගොල්ලෝ ඔය දකින්නේ මේ ස්ටාර් සෆා එකක්. එහෙම නැත්නම් මේකට අපි කියන්නේ ආර්නෝල් කියලා ඕගොල්ලන්ට පේනවා. දැන් මේගොල්ලෝ ඒ කතාව ඇත්ත. ඒ කියන්නේ පරණ මිනිස්සු කියන කතාවල් මම ඕගොල්ලෝ කියන හැමතිස්සෙම ඇත්ත කියලා මුක්කුරු ඔය පණුගල් කියලා වීසි කරනවා කියනවා. මොකද මේවා කපපුවාම මේවා ඔය ඕගොල්ලන්ට පේනවා. ඉතින් දැන්ටත් නිකන් ලාවට පණුව දුවනවා වගේ. ඒ කියන්නේ ස්ටාර් එක දුවන ඉෆෙක්ට් එකට ඒගොල්ලෝ කැමති නැහැලු. ඒවා ඒගොල්ලෝ වීසි කරාලු. ඉතින් දැන් මම පෙන්නන මෙතනින් මට හම්බ වෙච්ච තවත් සුවිශේෂී ගලක්. ඉතින් ඊට කලින් ඔය දකින්නේ ඕගොල්ලෝ දැන් අපිට ඔය හම්බ වෙච්ච වළං කටු වල ඒ ස්වභාවය තන්නේ කරම අමුතුම විදිහට අමුතුම විදිහක් ඒක. ඉතින් මම මේක පෙන්වන්න ප්‍රධාන හේතුව අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ දේවල් හම්බුනොත් මම කලින් කිව්වා වගේම ගෙපලක් කපද්දී ටොයිලට් වලක් හරි කපද්දී ඕගොල්ලෝ දැන් අයිඩියා ගන්න පුළුවන් මෙන්න මේක හම්බෙලා තියෙන්නේ මේ වගේ තැනකින් මේ කිට්ටුවේ මැනික් තියෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ පේනවා ඇති අපි ගණන හැම මේකකටම දෙයිනේ කියලා අපිට ලොකු පොඩි වශයෙන් අපිට මැනික් හම්බ වෙන්න ගත්තා. ඉතින් ඒත් එක්කම මේක මේ සමහර තැන්වල මම අහලා තියෙනවා ඔහොම කපාගෙන යනකොට ලොකු මැනික් කෝටි ගණන් වල මැනික් හම්බ වෙන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලෝ ඒ කියන්නේ මුක්කරුන්ගේ තදෙයිය වගේ ලොකු ප්‍රමාණය කියන්නේ මහා පරිමාණයෙන් කරපු කට්ටියත් ඇති සුළුව කරපු ඇති මධ්‍ය ප්‍රමාණයෙන් කරපුවත් ඇති. ඉතින් අන්නේ ඕගොල්ලෝගේ පිනේ ස්වභාවය අනුව ඕගොල්ලන්ට මේ මැනික් හම්බ වීමේ අවස්ථාවක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දකින්නේ ඔය ඔතනින් අපිට හම්බෙච්ච හරි ලස්සන ජේම්ස් ස්ටෝන් එක. ඉතින් මේ හැම දෙයත් එක්කම වරින් වර අපිට වළං කඩ හම්බුනේ මේ විදිහට. තව එකක්. ඒක හැබැයි එසේ මෙසේ වළඳන්නන් නෙමෙයි අප්පා. ඒකත් අම්මුනේ නෙමෙයි ඒක. නැත්තා. ඒක අම්මුනේ මේක අම්මුන්නේ නෑ නේද? ඊපාර ඒක තම්මුනා නේද මත ඒක. ඈ විජේ මේ එකම වළඳද වෙන්නේ නැද්ද? ඈ එකම වළඳ? ආ ඩියේ ගැට්ටද? ඔව් මේ ගැට්ටා.
ඒක නම් ටික අඩු එකම එක නෙමෙයි විජේ මට හිතෙන්නේ. ඉතින් ඒත් එකම ප්‍රධානම දේ මෙන්න මේක ප්‍රබල සාක්ෂියක්. ඕගොල්ලෝ දකින්න මේක ගොඩක් වෙලාවට නිල් කැල්ලක් ඒ කියන්නේ ගෙවුඩ පැත්තට යන මොකක් හරි සෆා එකක් වෙන්න පුළුවන්. මෙන්න මේක විදලා තියෙනවා හරි ලස්සනට ඕන් හැඩ කරලා. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති මේක පබලු කියලාත් කියන්නට පුළුවන්. නමුත් බරින් චුට්ටක් වැඩි මේක ටිකක් නිල් පාට ගතියත් හොඳට තියෙනවා. බරින් චුට්ටක් වැඩි. ඒක හින්දා තමයි මේක මොකක් හරි ಜಾති කලක් වෙන්නේ නැති කියලා. මේක ඕගොල්ලෝ පේනවා ඇති මේක විදලා තියෙනවා. ඉතින් මේක ආභරණ කියලා මම ඕගොල්ලන්ට කලින් කිව්වේ අන්න ඒ විදිහටයි මේ මුක්කුරු කියන කට්ටිය මේ මැණික් වලින් ආභරණ හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේවා තියෙනවා නම් ප්‍රබලම සාක්ෂි තමයි මේ කිට්ටුව ඒ කියන්නේ මුක්කුරු වැඩ කරපු වැඩ පොලක් කියන්නේ. අපාර. විටක් ගේන්න. වීදු මොකෝ නැහැ. මේ ගේන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ දැන් දකින්නේ ඔය පේනවා ඇති ඔයගොල්ලන්ට පල්ලේ අපි අපල තියෙන සීමාව. එයින් අපිට හැබැයි ඉතින් පළුදු එක තමයි මේව හම්බ වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට අපි දන්නේ පළුදු එකද නැතුවද කොහොමද හම්බ වෙන්නේ කොහොම හරි අපිට මැණික් හම්බ වෙනවා. දැන් ඔන්න බලන්න මේක මේ ලයිව් ගොඩ එන්නේ මෙන්න මේ ගෙවුඩ කෑල්ල. වළංකටු එකමයි හම්බුනේ. ඉතින් මොකද මේකත් මේ ගෙවුඩ කියන්නේ මේකත් සිල්කි. හරි ලස්සනයි මේ ගල. ඉතින් අර කතාවත් එක්ක පැරන්නු කිව්ව මට එකඟ වෙන්න වෙනවා. අර පණුගල් කියලා මේ දේවල් අයින් කරනවා කිව්ව කතාව. දැන් ඒක හරියටම මට මේ පතලෙන් සාක්ෂාත් වුණා. එතනින් හම්බෙච්ච හොඳ ස්ටෝන් එකක් මෙන්න මේක මේ ස්පිනල් කියලා අපි මේවට කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය ස්පිනල් වල හොඳ මිලකට යනවා සාමාන්‍යයෙන්. ඕනිම වෙළඳපළක ස්පිනල් කියන එක හොඳ ජුවලරි වලට ඒ වගේම වර්ල්ඩ් වයිඩ් හොඳ මාකට් එකක් තියෙන ජෙම් ස්ටෝන් එකක් තමයි ස්පිනල් කියන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ පේනවා ඇති සයිස් එකෙන් ටිකක් ලොකු ස්පිනල් එකක්. ඉතින් විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ගෙවුඩ මේ විදිහේ සිල්කි ඔට්ටු සෑහෙන හම්බුණා මේ ස්ථානවල. කියන විදිහට පැරන්නු කියන විදිහට මේ කතාව ඇත්ත. මේක මට හිතෙන විදිහට මේගොල්ලෝ මේවා අයින් කරලා තියෙනවා. ඉතින් මම කතා කරන්නේ ස්පිනල් ගැන. ඒ ස්පිනරුත් සාමාන්‍යයෙන් හොඳ මිලක් තියෙනවා. හැබැයි ඉතින් අර ගල ඩාර්ක් නැති වෙන්න ඕනි. අපි හැමදාම කතා කරනවා වගේ අර කලර් එක ක්ලැරිටි එක ඔන්න ඔය ටික හරි හොඳට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් කොච්චර හොඳ මැණිකක් වුණත් අඩු මුදලක් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ දේවල් ඕගොන්ට පෙන්නන්නේ මෙහෙම දේවල් ඕගොන්ට වෙන්න පුළුවන් මේ ලංකාවේ ඉපදිච්ච පිනෙන්. ඉතින් මම කලින් කිව්වා වගේ මැණික් කළත් නොකළත් ලංකාවේ ඕනිම තැනකින් මේ වගේ ඕගොල්ලෝගේ පිනට අඩුම ගානේ මේ ටොයිලට් වල කපද්දි මම කලින් කිව්වා දෙවෙනුවටත් කියනවා වගේ මේ දේවල් කරද්දී ඕගොල්ලෝ මේ වගේ වළංකටු හම්බුනොත් ඔන්න දැන් මම ඕගොල්ලන්ට පෙන්නවා ස්වරූපය කොහොමද මොකද්ද මේ හැඩය මේ දේවල් හම්බුනොත් try කරලා බලන්න මේව හොදලා ඔය අපි හොදන විදිහට. ඉතින් ඕගොල්ලෝගේ පින ලංකාවේ එක මිනිස්සෙක් හරි ගොඩ යනවා නම් හරි විදිහට ඒක තමයි මම දකින්න මම ලබන සතුට මේ channel එක පටන් ගත්ත දවස් ඉඳලා මම ඕගොල්ලන්ට කියලා දෙන විදිහට. ඉතින් ඒක තමයි මම ලබන සතුට. ඉතින් මේ ලැබෙන සල්ලි වලින් ඕගොල්ලෝ මම දන්නේ ඕගොල්ලෝ කෝටි ප්‍රකෝටි ගණන් වලට සල්ලි මැණික් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒවා කැප කරලා කාලා බීලා නාස්ති කරලා දානවට වඩා ඕගොල්ලෝගේ දේවල් වලින් යොදන්න. හැබැයි අනිවාර්යයෙන්ම මේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් මේ දහම බුදුදහම වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් ඒත් එකම අසුරන සතුන් මිනිසුන් ලෙඩුන් වෙනුවෙන් ඒ සල්ලි ලොකු ප්‍රමාණයක් කැප කරන්න. මොකද එතකොට ඒ සල්ලි වල ප්‍රතිඵල ඕගොල්ලන්ට වෙනදටත් වඩා ගොඩක් හොඳින් ඉතිරි වේවි මේ ජීවිතයටත්. මේ මරණයෙන් පස්සේ ඕගොල්ලෝ ජීවත් වෙන නිර්වාණය කරා යන ගමනේදීත් ඕගොල්ලන්ට සැප පහසු ජීවිතයක් ලැබෙයි. ඉතින් අර මම කලින් කිව්වා වගේම ඕගොල්ලෝ පේන දේ මම සෙනසරේ පෙන්නන්නේ මේ අපිට මෙතනින් හම්බෙච්ච මැණික්. ඉතින් මට මීට වඩා තව ගොඩාක් මට වීඩියෝස් ගොඩක් මිස් වුණා. මොකද මට එක තැනකදී හම්බුණා මේගොල්ලෝගේ නිකන් චූටි කුප්පි වගේ 3-4ක් කුප්පි 3-4ක් වගේ මන් දන්නේ ඒක වතුර බොන්න ගත්ත එකක් නෙමෙයි. බාගදා මැණික් පොලිෂ් කරන්න හරි කපන්න හරි මොකක් හරි උපදාන්න හරි එහෙම ගත්ත එකක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මට ඒකේ වීඩියෝ එකක් නැහැ මෙතන. ඇත්තට මේක මොකක්ද උනේ කියලා මට ඒ කාලේ මතකත් නැහැ. කොහොම හරි ඕගොල්ලෝ පේනවා දැන් මේ ගැඹුරු මට්ටම සාමාන්‍ය අඩි 1.5යි 2යි 3යි. ඉතින් ඒ මට්ටමෙන් තමයි මෙතෙන්දී අපිට හම්බුනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේම මේවා හම්බ වෙනවත් එක්කම අඩු වැඩි වශයෙන් අර මම කලින් කිව්වා වගේ මුක්කරුගේ හොඳට බිස්නස් කරපු අය මධ්‍යම ප්‍රමාණය සහ සුළු ප්‍රමාණය ඒ බිස්නස් කරපු විදිහ අනුව ඔයගොල්ලන්ට හම්බෙන්න තියෙන මැණික් ප්‍රමාණයත් තීරණය වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඕගොල්ලෝ දකින්න උතරින් අපිට හම්බෙච්ච පුෂ්පරාග. ඉතින් පුෂ්පරාග ගල් කැලක්. ඉතින් මේවත් සෑහෙන හම්බුණා එතනින්. මොකද මේවා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට පුෂ්පරාගත් වැඩි ගණන් ගන්නේ නැහැ කියලා කියනවා මුක්කරු. මම දන්නේ නැහැ ඒක මොකද්ද හේතුව කියලා. හැබැයි නිල් රතු ඔන්නෝව තමයි උඩින්ම ඒගොල්ලෝ අරන් ගියා කියලා කියන්නේ.
ලංකාවෙන්. ඉතින් ඔය මං කලින් පෙන්නුව පුෂ්පරාගයත් එක්කම තව එතනින්ම මේ තව පුෂ්පරාගයක් හම්බුණා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මං හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි අදහසක් ඇති කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ, කොහොමද මේ දේවල් හොයාගන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් අනිත් පොරජම් සබ් YouTube channel එකට subscribe කරන්න. අපේ එකම අරමුණ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත 1.1කින් හරි උඩ තියන්න පුළුවන් නම් ඒක තමයි මම නම් මේ කරන හැම තැනකම ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ පරණ වීඩියෝස් වල ඉඳලා අපේ YouTube channel එක බලන කට්ටිය අපි කරපු දේවල් මොනවද, අපි කියපු මොනවද, මේ හරහා ගොඩ දෙනෙක් ගොඩ ගියා කියලා මම දන්නවා. ඉතින් සමහර කවට ඉතින් හැම දෙනෙක්ම මගේ නම්බර් හොයාගෙන මට මැසේජ් දානවා මේ මොනවද, මේ මැනික්ද ඉතින් ඒ හැම කෙනෙක්ටම නම් මට කවදාවත් රිප්ලයි කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්න බැරි දෙයක්. සමහර කලාවට ඉතින් මට මේ දුවන තියෙන රේස් එකත් එක්ක ඒක ඕගොල්ලෝ කරුණාවෙන් ආදරයෙන් ඒක තේරුම් ගන්නට ඕනි. ඉතින් සමහර කලාවට ඕගොල්ලන්ට කේන්ති යනවත් ඇති. ඉතින් ඒකට මට කරන්න නම් දෙයක් නැහැ. මට කරන්න පුළුවන් එකම දේ මේ දේවල් සමහර කට්ටිය හංගගෙන කරන දේවල් මට මේ දේවල් මුළු ලෝකෙටම රටටම පෙන්නලා අපේ රටේ මිනිස්සු පොදුවේ කොට දාගෙන එක තනිව මට ඒක කරන්න බැරි වැඩක්. මොකද මම දුවන රේස් එකත් එක්ක ඇත්තටම සමහරක් වෙලාවට ගෙදර මිනිස්සුත් එක්ක පවා ඉන්න මට තියෙන ටයිම් එක සෑහෙන අඩුයි. ඉතින් දවසක මේ පැත්තෙන් හොඳ තැනක ආවොත් මේ හැම දෙයක්ම නොමිලේ 1 රුපියලක්වත් ගන්නෙ නැතුව ඔයගොල්ලෝ හැමෝටම කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි තාමත් මමත් ඕගොල්ලෝ වගේම මේ රේස් එක ඒ විදිහටම දුවන කෙනෙක් නිසා මේ දේවල් මට තාම කරන්න අපහසුයි. ඉතින් දැන් ඕගොල්ලෝ පේනවා අපි සැරින් මේ විදිහට ගරුව දවස් ගාණක් විශේෂයෙන්ම තට්ටු ගණන් ගහන්න නැතුව ඉල්ලමක් කියන්නේ මොකක්ද හොයන්න නැතුව වළංකටු ඒ පාර විතරක් ගිහිල්ලා. ඉතින් පහසුයි ඇත්තටම. මොකද අඩි 1යි 2යි 3යි උඩින්ම යන්නේ. ඊන් එහාට මොකුත් නැහැ, යෑමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔන්න ඔය මුක්කරු ස්ටෝරි එක මම ඉවර කරන්න හදන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඔය අපි අරන් තියෙන ඒ ලෙවල් එක. ඉතින් ඒ විදිහට දාලා ඕගොල්ලන්ට මේ වගේ බක්කියක් හදාගන්න නැත්තම් බක්කියක් කියන්නේ ඔය හොදන එක ඕගොල්ලෝ දකින්න ඇති. ඒ වගේ දෙයක් නැත්තම් සැල්ලඩේකට හරි දාලා හරියට පෝස් එකක් අල්ලලා හොදන්න. මොකද හොදන්න නැතුව නම් ජීවිතේට මේ මැනික් හොයන්න බෑ. සමහර ටිකක් ලොකු මැනික් තිබුණොත් ඕන හොයන්න පුළුවන් වෙයි. පොඩි ඒවා නම් සෑහෙන මිස්සු. ඒකෙන්ද අනිවාර්යයෙන්ම සැල්ලඩේකට හරි දාලා හොදන්න. මේ විදිහේ වළංකටු ළඟ හම්බ වෙනවා. මොකට පෙන්නවා ස්වරූප මේකේ කැටයන් අනම්මනම් ඒ දේවල් අත්හරින්න නම් එපා. පොඩි හරි try එකක් දාලා බලන්න. මොකද මේක ඇවිල්ලා අර මං කිව්වා මුක්කරුන්ගේ ස්වභාවය අනුව ලොකුවට මේ බිස්නස් එක කරපු එකෙන්ද මැද කරපු එකෙන්ද සුළු ප්‍රමාණයක් කරපු එකෙන්ද කියන එක මත ඔයගොල්ලන්ට හම්බ වෙන මැනික් ප්‍රමාණය තීරණය වෙනවා. මෙන්න මේ මුක්කරුන්ගේ මෙන්න මේ ඒ කතාන්තරත් එක්ක. ලයිව් ආවේ ඒක. ඒක පොඩ්ඩක් හොඳයි නේද? හොඳයි. බැලුනේ තාම මේ කැමරාවෙන් තාම බලන්න. ඉතින් එතනින් හම්බෙච්ච මැනික් අතර මෙන්න මේක මේ ස්ටාර් සෆායර් එකක්. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති මේක මේ පොළොවෙන් හම්බුනේ එතනින් හම්බුනේ මේ විදිහට. මොකද ඒගොල්ලෝ මොකක් හරි තාක්ෂණයක් තියෙන්න නැති මේ වගේ මේක ඕගොල්ලෝ පේනවා දැන් හොඳට බැලුවොත් මේක මේ රෆ් විදිහට නෑ. මේක නිකන් පොලිෂ් කරපු ස්වභාවයක්, නිකන් උපදාපු ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම ඒ උපදාපු විදිහත් එක්ක මේකට මේ ටිකක් ඇවිල්ලා තියෙනවා මේ ස්ටාර් ඉෆෙක්ට් එක. ඉතින් සාමාන්‍යයෙන් මේක පණුගල් මේගොල්ලෝ අයින් කරනවා කියලා මම කියවනේ නූල් දුවන ගල් ස්ටාර් සෆායර්ස්. ඉතින් ඒවා වයිරෝඩි කැට්සයි ඔය වගේ දේවල්. ඉතින් මේක හින්දාද කොහෙද මේක අයින් කරලා තියෙනවා එතනින්. ඉතින් ඒ හින්දාද කොහෙද අපිට මේක හොයාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙලාවකට අද කතාව හරි ගවේෂණයක්. ඉතින් ලංකාව කියන්නේ බුදුව පින්වන්ත පොළොවක්. ඉතින් ලංකාවේ මැනික් ව්‍යාපාරය කළේ අද ඊයේ නම් නෙමෙයි. ඉතින් ඒවා මේවට හොඳ සාක්ෂි. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ වළංකටු වලත් එක්ක මුක්කරුත් එක්ක තියෙන සම්බන්ධයේ ඉතිහාස කතා පැරණි මිනිස්සු කියපුවා. රත්පුරයට නම් මේවා සාමාන්‍ය දේවල් ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් ඒත් දැක ගන්න චුට්ටක් අමාරුයි මුක්කරු මේ මැනික් කියන දේවල් සහ මේ වගේ තැන්. ඉතින් ඔන්න ඕගොල්ලන්ට මම ගෙන හැල්ලම පෙන්නුවා. ඒකට ප්‍රධාන හේතුව මම කැමති මම කලින් කිව්වා වගේම ඕගොල්ලෝගේ ජීවිත ඒක තප්පර ගානකින් හොඳ තැනකට යනවා දකින්න. ඒක මටත් පිනක්. සාමාන්‍යයෙන් මේ දේවල් මට බලලා මම ඉගෙන මම කොට ගිහින් වැඩක් නැහැ. මොකද දැන් මේක දකින්න ඕනි කෙනෙක්ට මේ වගේ දෙයක් මේ වගේ තැනක් ඕගොල්ලෝ ඉදම කාරි හම්බෙලා තිබුණොත් ඕගොල්ලන්ට ගොඩ යන්න තියෙන බොහොම පහසු ක්‍රමයක් තමයි මෙන්න මේක. බලන් කට්ටත්. ඉතින් අද වීඩියෝ මම අරගෙන ආවේ බොහොම දුර්ලභ වීඩියෝ එකක්. ඒ වගේම බොහොම වටින වීඩියෝ එකක් ලංකාවේ ජීවත් වෙන හැමෝටම. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අද වීඩියෝ එක ගැන දරන හදස ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ බලන්න කැමති අය අතරේ මේ දැනුම ඕගොල්ලෝ ගොඩ යනවා දකින්න අය ආස කැමති අය අතරේ මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ හොඳ වීඩියෝ එකක් හම්බෙමු. ඕගොල්ලෝ හැමෝටම උත්සාහයි. සුවඳ සමද්දේ හැමදෙරෝගේ පිහිටයි.